අයිබෝන් අදත් ස්මාර්ට් ලේඩි කතා බහ ආරම්භ කරන්න මේ විදිහට අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබේ ජීවිතයට එන එක විදිහේ ප්‍රශ්න වලට හරියටම විසඳුමක් හොයාගන්න නම් ඉතින් වෙන වැඩසටහනකට කතා කරලා කොහොමද? ඒ තමයි ස්මාර්ට් ලේඩි කතා බහ. අද දවසේදීත් ඔබේ ප්‍රශ්න වලට හරියම උත්තර හොයලා දෙන්නට අපිත් එක්ක එකතු වෙනවා මනෝවිද්‍යාඥ සමිතා අතුල්දුරාරච්චි මහත්මිය. බොහොම ගෞරවයෙන් ආදරයෙන් අද දවසේත් වැඩසටහනට පිළිගන්නවා. අද පළවෙනි ප්‍රශ්නය මගේ යාළුවෙක් යෝජනාවකින් බැන්දා මැද. මොන යාළුවෙක් තමයි යාළුවෙක් වෙනුවෙන් යොමු කරලා තියෙන්නේ. අය නාසිසිස්ටික් බව දැනගත්තේ ඔබතුමියගේ වැඩසටහන් බලලමලු. කලින් ඇයට ලෙඩක්ද හැටිද මගේ යාළුවාගේ වරදක්ද කියලා හිතාගන්න බැරුවලු මැඩම් හිටියේ. ඔවුන්ට දරුවෙක් ඉපදුනා. දරුවත් නාසිසිස්ටික් ලක්ෂණ තියෙනවා. දරුවා අම්මගේ බඩේ ඉඳන්ම රණ්ඩු අහලා සහ නිවසේ ආරවුල් තත්ත්වය නිසා දරුවත් දන්නේ පොලිසිය යන්න 119 කතා කරන්න වගේ දේවල්. ඒ කාන්තාව අඳින්නේ එකම වගේ ඒවා. බනින්න ගත්තාම මැඩම් දවසම බනිනවා. උයන්න ගත්තොත් දවසම උයනවා. පොලිසිය යන්න ගත්තලු දැන් දිගටම පොලිසිය යනවලු. ඇගේ තත්ත්වය පොලිසියට තේරුණත් බොහෝ විට කාන්තාවක් නිසා ඒව සනසලා පිරිමියට අවවාද කළා කියලා ලියනවලු. මගේ යාළුවා නඩු දැම්මා මැඩම් වෙන් වෙන්න. ඇය වෙන් වෙන්න කැමති නැති නිසා බොරු කියනවා. තාම වසර ගණනාවක් තිස්සම නඩුව ඇදමින් යනවා. ඇය හමුදාවේ පිරිමි කෙනෙක් එක්ක වසර ගණනාවක සම්බන්ධතාවයකුත් පවත්වනවා. ඔහුත් විවාහකයෙක්. ඇයට ඕනේ බැඳපු සැමියාට, කියන්නේ මගේ යහළුවට සහ දරුවට වද දෙමින් කවදා හෝ සැමියාගේ දේපල ටික ලබා ගන්න කියලා තමයි අපි හිතන්නේ. උපදේශන වලට මුලදී ගියාලු මැඩම්. නමුත් කාන්තාවගේ තත්ත්වය තේරුම් ගන්නකොට ඇය උපදේශකවරුන්ට බයමින් යන එක නතර කරනවලු. වසර ගණනාවක් කතා නොකලත් ඔහු පිටුපස හඹායමින් බනිමින් වද දෙනවා කියලා තමයි මගේ යාළුවා කියන්නේ. බනින්නේ ඇය වුණාට බොරු පැමිණිලි දානවලු ඇයට බැන්න පහර දුන්නා කියලා. ගෙවල් අපායක් වගේ තියාගෙන ඉන්න කියලාත් තියෙනවා. හිතන්නේ නැති පහත් වැඩ කරමින් ඉන්නවලු කියලාත් මගේ යාළුවා කියනවා. අනේ මැඩම් මගේ යාළුවට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද කියලා පළවෙනියටම අහලා තියෙනවා. ඔහුට වෙනම ඉන්නත් බෑ මොකද ඇයි දරුවන්ට කන්න දෙන්නේ නැහැ. තාත්තගෙන් ඉල්ලගන්න කියලා කියනවලු. සමහර වෙලාවට දේවල් කරලා දරුවන්ට අල්ලස් විදියට පීසා අයිස්ක්‍රීම් වගේ දේවල් ගෙනල්ලා දෙනවලු. ඇගේ වැරදි පිටට දරුවක් කියයි කියලා බයට. දරුවන් ඒ නිසා ඒ දේවල් වලට ආස හින්දා අම්මට බයේ මුකුත්ම නොකිය කට වහගෙන ඉන්නවලු. උසාවියේ විසඳ ගන්නකම් මගේ යාළුවා ඒ ගෙදර ජීවත් වෙන්න ඕනේ මැඩම්. මේ තත්ත්වය හැමුවේ ඔහු ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා තමයි මේ මිතුර අහලා තියෙන්නේ. මම හිතන්නේ ඉතින් අපිට తాවකාලිකව ඔහුට ගෙදරින් අයින් වෙන්න පුළුවන් හසිනේ. මම හිතන්නේ නේද? ඒ කියන්නේ මෙහෙමයි ඕනම තැනක දරුවෝ මං කියනවානේ බලය තියෙන කෙනාගේ පැත්තට තමයි ගන්නෙ. එතකොට ඇය කලහකාරක නිසා ඇයගෙන් බේරිලා තාත්තට ඉන්න බැරි නිසා අම්මගෙන් බේරිලා තාත්තට ඉන්න බැරි නිසා තමයි ඔය දරුවෝ අම්මගේ පැත්ත ගන්නවා නම් ගන්නේ අම්මගේ ළඟ ඉන්නේ. ඔබ වෙන් වෙනවා නම් ඔබට දරුවන්ව ගන්න පුළුවන්. තාත්තා කෙනෙකුට දරුවන් ගන්න බැරි කමක් නැහැ. ඔබට පුළුවන් නම් හරියට උසාවියේදී ඔප්පු කරන්න මට අම්මට වඩා මගේ දරුවෝ දෙන්නට හොඳ අනාගතයක් හදන්න මට පුළුවන් කියලා තාත්තා හැටියට පුළුවන් කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔබට බැරි වෙන්නේ නැහැ. එකක් ගන්න මම හිතන්නේ. හැබැයි ඇයගේ මානසික තත්ත්වය ගැන කතා කරලා වැඩක් නැහැ මේ නීතිය ඉස්සරහදී. මොකද ඒකෙන් එන්නේ ඔබට තවත් අසරණ වෙන එක විතරයි. හැබැයි ඔබ පිරිමියෙක් හැටියට යම්කිසි විදිහකට කාන්තාවක් මෙල්ල කරගැනීමේ හැකියාවක් පොඩි තියෙන්නට ඕනේ. එතකොට දැන් ඇය කටේ සද්ද හින්දා ඇයට ලැජ්ජ නැහැනේ නේද? දැන් මට අර අපි හැමදාම කියලානේ හසිනේ අර පරණ කියමනක් තියෙන්නේ. ලැජ්ජ නැතිකම මහාන බුදුලිකම දාලා විතර ලැජ්ජ නැති මිනිසුත් එක්ක වැඩ ගන්න හරි අමාරුයි. මොකද එයාට ලැජ්ජ නැහැනේ. අනිත් කෙනා ලැජ්ජ තියෙනකොට ඉතින් එයාත් එක්ක හැප්පෙන්න හරිම අමාරුයි. ඒ කියන්නේ ටොක්සික් මිනිසෙක් එක්ක අනිත් නිරෝගී මිනිසෙකුට හැප්පෙන්න ටිකක් අමාරුයි. මොකද එයා ඕන දෙයක් කරනවා තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් හැබැයි අර එතික්ස් කියන්නේ යම්කිසි ආචාර ධම්ම පද්ධතියක් මැදලා ඉන්න කට්ටියක් හරි අමාරුයි. නමුත් ඉතින් යාළුවොත් එකඟ වෙලා මම හිතන්නේ යාළුවෙක්ගේ උදව් තියෙනවා නම් මේ ප්‍රශ්නය යොමු කරන්නේ යාළුවෙක්නේ. මොකද ඔහුව වෙනම తాවකාලිකව වෙනම ජීවත් වෙන්න හදාගන්න පුළුවන්. හැබැයි ඔබ අර දරුවන්ව දාලා එළියට ගත්තොත් අර උසාවියෙන් දරුවන් අයිති කරගන්න වැඩිදී ඒක බාධාවක් වෙනවා. ඉතින් මේකට මේ වගේ දෙයක් හරිම අමාරුයි හැදෙන්නේ. මම හිතන්නේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් මේ කාන්තාව. ඒ කියන්නේ යම්කිසි විදිහකට එයාගේ වචනත් එක්ක එල්ලෙන්නේ නැතුව යම්කිසි විදිහකට මානසිකව යම් ස්ථාවරත්වයක ඉන්න පුළුවන් නම් හරි. හැබැයි දැන් ඔය මේ ලක්ෂණත් එක්ක කැමතිලා කසාද බැඳපු යෝජිත විවාහයකින් තමයි බැඳපු කෙනා යම්කිසි විදිහකට
කොයි විදිහේ පෞරුෂයක් තියෙන කෙනෙක්ද දන්නේ නැහැ මේ අපිට මේ ප්‍රශ්න යොමු කරන කෙනාගේ ඒ අදාළ පුද්ගලයා. ඒකත් බලපානවා. අපි ඒකයි අපි දැන් එයාගේ පෞරුෂය නොදැන මට මෙන්න මේක කරන්න කියලා කියන්න බෑ. මොකද මේ පුරුෂයාගේ පෞරුෂයත් එක්ක තමයි මේ මෙවැනි පෞරුෂය සහිත කාන්තාවක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ කියලා. මොකද හැමෝම රිලේෂන්ෂිප් ඇතුලේ තමයි හසිනේ ඒගොල්ලන්ගේ ගතිගුණ එළියට එන්නේ. ඒතර සමහර ගැහණුන් පිරිමින් ඉන්නවා බොහොම සමහරුත් එක්ක බයෙන් සැකෙන් ඉන්නවා. සමහරු ඉස්සරහා ලොකු චණ්ඩි වගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඔහුට පුළුවන් නම් යම්කිසි විදිහට කවුන්සලින් වලට යොමු වෙන්න දැන් නෝනාව එක්ක යන්න අවශ්‍ය නැහැ. ගිහිල්ලා මේ தত্ত্বය, කියන්නේ එයාගේ தত্ত্বය හරියට ඉවැලුවේට් කරලා ඒ අදාළ ගේ ඇතුළේ තියෙන தত্ত্বය ඉවැලුවේට් කරලා මොකද්ද හරියටම ගන්න ඕන පීවර කියලා ඒ වගේ මේ උපදේශක් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද ඒතර ඔහු ගියාම ඔහු දකින්නවනේ. දැකලා මේ ඒ කියන පුද්ගලයාට නේ අපි දෙන්න ඕනේ කොයි විදිහට හැසිරෙන්න කියලා මේ කාන්තාව කොහොමද හසුරුව ගන්න කියලා කියන මේ උපදේශ. ඉතින් ඒක මම හිතන්නේ ඔහු නොදැක්ක අපිට මේක කරන්න ටිකක් අමාරු වෙයි. මම දැන් තුමනේ මේකත් එක්කම තව පුංචි ප්‍රශ්නයක් අහන්නට එනවා. ඇත්තටම මේ ගෙවල් වල ටිකක් අපිට මේ යොමු කරලා තිබුණු ප්‍රශ්න වල වැඩියෙන් තිබුණු දෙයක්. අනේ ගෙදර ගියාට පස්සේ කිසි සැනසීමක් නැහැ. කියවනවා ඉවරයක් නැතුව කම්ප්ලීට්. මම හිතන්නේ දෙපැත්තටම තියෙනවා. සමහරවිට ගැහණු පාර්ශවයේ සම්බන්ධයෙන් එන පැමිණිලි කියනවා වැඩි. අර මේ ඉවරයක් නැතුව ඇත්තටම ඔය නියම් ගෙදරට රස්සාව වෙලා ආපු වෙලාවෙ ඉඳන් කියවීම කියන එක කොහොමද ඇත්තටම හැදෙන්න ඕනේ? කියන්නත් ඕනේ කොහොමද කියන්න ඕනේ? නෑ ඇත්තටම කියවන මිනිස්සු ගණන් ඉතින් හරියම අමාරුයි හසිනේ. එයා යාන්ත්‍රිකව කියවනවනේ. මොකද එයාගේ තියෙන ස්ට්‍රෙස් එක පිට කරගන්න විදිය තමයි. එතකොට එයා අසතුටින් ඉන්නේ. තමන්ගේ ජීවිතය ගැන අසතුටින් ඉන්නේ. ඒතකොට අසතුටින් ඉන්න මිනිස්සු කියවනවා. ඉතින් يعني කියවන ඇති නෝ කියවන නැති ඇති නමුත් මෙයා කියවන්නම් පුරුදු නැහැ. අනිත් අයට වද දෙන්න නම් චෝදනා කරන්න පැමිණිලි කරන්න නම් පුරුදු නැහැ. ඉතින් කියවනවා. ඉතින් ඒක හරියම අමාරුයි නවත්ත ගන්න. ඇත්තටම ඒකමයි මම මේ කියන්නේ අපේ ජීවිතය ගැන අපි සතුටු නැත්තම් ඒ අදාළ වයසේදී අදාළ දේවල් නොකර ඔහේ ලොකු වෙලා යම්කිසිද දැන් අපේ මේ වැඩිහිටි ජීවිතේත් අර මම කියන වගේ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තේරෙන්නේ නැහැ. ලිංගික සම්බන්ධතාවයක් නැහැ. කිසිම එහෙම සම්බන්ධතාවක් නැතුව ඔහේ ඒතර ළමයි හදලා දැන් මේ ළමයිනුත් ඉන්නවා. වැඩ. ඉතින් මේ මොකද මේ අසන්තෘප්ත බව තමන්ගේ ජීවිතයේ තියෙන අසතුට මේ එළියට හිස්කම එළියට එන විදිය තමයි මේ. ඉතින් මේක තමයි මං හිතන්නේ අපේ රට තරම් දුකෙන් මිනිස්සු ඉන්න. මන් දන්නේ එළියට පේන්නනේ ජීවත් වෙන්නේ. ඇතුළ පෝෂණය කරගන්නේ නැතුව එළියට පේන්න ජීවත් වෙන්න පුංචි කාලේ ඉඳන් පුරුදු කරලා දරුවන්ට එහා ගෙදර එක්කෙනා මොකද හිතන්නේ? අර දැන් ඈ ගහන්නේ පාරගොල්ලෝ අහගෙන ඉන්නවා. මොන විලිලැජ්ජාවක්ද මේ ඕවා ගැනම කතා කරලා හදලා අර ඇතුළේ තියෙන යම් කිසි හරයක් තමන් තුළ ගොඩනගා ගන්නවා කියන කෙනෙකුට එළියට පේන ජීවත් වෙන එකත් එක්ක ආපු ලොකු හිස්කමක් තියෙනවා. ඒක ඇතුලේ මිනිස්සු අනන්තයි අප්‍රමාණයි දුක් විඳිනවා. කසාද බැඳලා සම්බන්ධකම් නැහැ. කසාද කියලා නීතියෙන් සම්බන්ධයක් හදාලා තියෙනවා. හැබැයි දෙන්නගේ ඇතුළේ ඉන්නේ යම් කිසි විදිහකට නොදන්නා දෙන්නෙක්. කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා ඉල්ල තියෙනවා. ජීවත් වෙනවා නේ. මම හිතන්නේ ජීවත් වෙනවා කියන්නේ බොහොම සුන්දර දෙයක්. ඉතින් ඒක ඔබතුමිය කියන දේවල් ටික අහගෙන හිටියා නම් මම හිතන්නේ බොහොම සතුටින් හැමෝටම ජීවත් වෙන්නට පුළුවන්. ප්‍රශ්න එනවා. ඉතින් ඒවා විසඳගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා. බොහොම කෙටියෙන් ඒවල තියෙනවා. මට අවුරුදු 27ක කෙනෙක්. මම විවාහ වෙලා නැහැ. මට මතක වයසේ ඉඳන් මගේ මානසික මට්ටම හොඳ විදිහට තිබුණේ නැහැ මට දැන් මේ වෙනකොට පොඩි ස්ට්‍රෙස් එකක්වත් දරා ගන්නට බැරි තත්වයට ඇවිල්ලා තියෙනවා. පොඩි දුකක්වත් වෙනසක්වත් ඔළුවට දරා ගන්නට බෑ. ඒ අවස්ථාවට මම මොකද්ද කරන්න ඕනේ කියන දේ මට එකපාරට ඔළුවට එන්නේ නැහැ. අවුරුදු කිහිපයකට කලින් රජේ රෝහලකින් මම ප්‍රතිකාරත් ගත්තා මැඩම්. මාව ගොඩක් අය මානසික ලෙඩෙක් කරා වාචිකව. මගේ ඉලක්ක හීන ඒ හැමදේම මැඩම් මට නැති වෙලා ගියා. මට හැමෝම පේන්නේ මට බොරු කරනවා වගේ, මාව පහත් කරනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. මට ඔළුව කැක්කුම එනවා මැඩම් දරා ගන්න බැරි තරමට. ගොඩක් අමතක වීමේ ප්‍රශ්නයක් තියෙනවා දැන්. ගොඩක් වෙලාවට නිදාගත්තාම මට නැගිටින්න බැරි වෙන්න කවුරු හරි මගේ මුළු ශරීරයම තද කරලා අල්ලන් ඉන්නවා වගේ දැනෙනවා මට. හරියට කේන්ති යනවා. ජීවිතේ නැති කරගන්න ඕනේ මැඩම් මට දැන්. මට ඒ තරම් මට දරා ගන්න බෑ මට මාවම. ඒත් මං නැති වුණොත් අම්මට බලන්න කෙනෙක් නැති වෙනවා. ඒක මතක් වෙද්දි මම මට එන හැඟීම නැති කරගන්නවා. මං කාලයක්ම මේ නිින්ද යන්න කියලා බෙහෙත් බිව්වා මැඩම් ડોක්ටර්ස්ලා කියලා. හැබැයි මට තේරෙන්නේ මට මේක තවත් දරාගෙන ඉන්න අමාරු මට්ටමක තියෙන කියලා තමයි සඳහන් කරන්නේ. මම හිතන්නේ ඇයට නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න වෙනවා බොහොම ඉක්මනට. ඒ කියන්නේ මම කියන්නේ
දිවිනසා ගන්න හිතෙනවා නම් හොඳම දේ තමයි හසෙනී පුළුවන් තරම් ඉක්මනට මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන එක. මම දැනටත් යොමු වෙලා තියෙනවද දන්නේ නැහැ. යම්කිසි ડિප්‍රෙෂන් කලින් යොමු වෙලා තිබෙනවා කියලා සඳහන් කරලා තිබුණා. එයා කොච්චර කාලෙකද මේ දුකේ ඉන්නවද කියන එක අපිට කියලා නැහැ. යම් කාලයක් බලලා යම්කිසි විදිහකට හරියට මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට ගිහිල්ලා තමන් ඉස්සෙල්ලා තමන් යම්කිසි විදිහකට තමන්ගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට අරගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා කවුන්සලින් වලට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉස්සෙල්ලා බෙහෙත් ගන්න, ඊට පස්සේ කවුන්සලින් වලට යොමු වෙන්න. එලා මොකද්ද ඔබේ මේ ජීවිතය ගැන ඔබ දකින විදිහ වෙනස් කරන්න වෙනවා. මිනිස්සු ගැන මිනිසුත් එක්ක තමන් يعني එළියෙන් තමන් ගැන දෙන අදහස් වලින් තමන් ඔබ දකින්න එක වෙනස් කරගන්න සිද්ධ වෙනවා. බොහෝ විට අපි එළියේ මිනිස්සු අපි ගැන කියන දේෙන් අපිව දකින්න ගියාම ලොකු ප්‍රශ්නයක් එනවා. ඔබ හොයා ගන්න ඕනේ. ඔබ කියලා කියන්නේ වෙන මිනිස්සුන්ට කම්පෙයාර් කරන්න පුළුවන්, සසඳන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔබ හැටියට මේ ලෝකෙට ආවේ ඔබ විතරයි. ඒතකොට ඔබ හැටියට බාර අරගෙන ජීවිතය යම්කිසි ජීවිතයක් ඔබට අනන්‍ය වෙන ජීවිතයක් ඔබ ගොඩනගා ගන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර හැටියට මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න, ඊට පස්සේ කවුන්සලින් වලට යන්නට වෙනවා. මම හිතන්නේ මේ වගේ කෙනෙක් ඉන්නකොට මනෝවිද්‍යාඥයන් අතරම අර සහායට හයියට කෙනෙක් සමහර වෙලාවට නැතිකම ඇය සඳහන් කරලා තියෙනවා වාචිකව මාව මානසික ලෙඩෙක් බවට පත් කරා කියලා. දැන් ඉන්න සමාජයේ එහෙම කෙනෙක් මොකක් හරි දෙයක් කිව්වොත් එහෙම අනිවාර්ය පිස්සුනේ කියලා ඇරෙන්නට ඒ හයියක් වෙන්නට කෙනෙක් නැති එකත් සමහරවිට ගැටලුවක් නෑ. ඒක තමයි හසින තියෙන අපිට ගොඩාක් දුක් දෝමනස්යන් තියෙනකොට අපි හරි කැමති අනිත් අයව රිද්දන්න. තමන්ගේ හීනමාන තමන් ගැන තියෙන අඩු තක්සේරු වේදනාව තව වේදනාවකින් ඉන්න කෙනෙක්ගේ තුවාලයක් දැක්කහම ඒ තුවාලේ පාරනවා. ඒක තමයි මම හිතන්නේ අපි අනිත් අයව පීඩා කරගන්න තැන. තමන්ට තියෙන පීඩාවට යම්කිසි යම් ප්‍රතිකාරයක් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ අනිත් අයගේ පීඩාව දිහා බලලා එක්ක hina වෙනවා, විහිළුවට ලක් කරනවා, එක්ක වේදනාවටපත් කරනවා. ඒක තමයි අපේ රටේ තියෙන දුප්පත්කම. දන්නේ ඒ දුප්පත්කම අපි සහමුලින් උපුටා දැමිය යුතු එකක්. ඒ නිසා ඔබත් එහෙම කරනවද? මගෙන් එහෙම වෙලා තියෙනවද කියලා හදවතට පොඩ්ඩක් අට්ටු කරලා බලන්න. මතක් කිරීමත් අපි කරනවා. ඊළඟ ප්‍රශ්නයට ඉක්මනින් යමු වෙනවා. මම අවුරුදු 29ක විවාහක කාන්තාවක්. මගේ මහත්තයාටත් අවුරුදු 29යි. අපි විවාහ වෙලා දැනට අවුරුදු 1කමාරක් වෙනවා. මම විවාහ වෙන්න කලින් ඉදිකිරීම සම්බන්ධ රැකියාවක් කරගෙන ගියපු කෙනෙක්. මගේ මහත්තයා එයාගෙම ව්‍යාපාරයක් කරගෙන යනවා. මහත්තයාගේ අකමැත්ත නිසා මම විවාහයෙන් පස්සේ රැකියාවෙන් ඉවත් වුණා. අපි බැන්දට පස්සේ අපේ මහත්තයාගේ ගෙදර තමයි මගේ මහත්තයාගේ ගෙදර තමයි හිටියේ. ඒ ටික කාලයක් ඉන්නකොට මට තේරුණා එයාගේ ගෙදර අය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මගේ මහත්තයාගෙන් කියලා. ඒත් මම එකට කිසිම දෙයක් නොකිය අයවට ඉඩ දුන්නා. මම එයාලත් එක්ක එකතු වෙලා එයාට තිබුණු මුදල් ප්‍රශ්න ගොඩකුත් ඉක්මනින් විසඳගත්තා. බැඳලා මාස 6ක් යද්දිම මම ප්‍රෙග්නන්ට් වුණා. මම හරිම සතුටින් ගිහින් මහත්තයාට ඒක කිව්වත් එයා ටිකක් සතුටු වුණා විතරයි කියලා තමයි මම දැක්කේ. ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන ටික දවසකින් මට බෙහෙත් එකක් දීලා ડોක්ටර් පරිස්සමට ඉන්න කිව්වා දවස් 3ක් යනකම්. ඒ දවස් ටිකේ හොස්පිටල් එකට ළඟ නිසා මං හිටියේ අපේ ගෙදර. ඒ ඉන්නකොට මහත්තයා මාව බලන්න අපේ ගෙදරට ආවේ අන්තිම දවසේ විතරයි. ඒ පවුල පාලනය කරන්නේ මහත්තයාගේ අක්කා. එයා හැමදාමත් කිව්වේ ඕව සාමාන්‍ය දේවල් කියලා. මහත්තයා කොහොම කෙනෙක් වුණත් මට අසනීපයක් වුණත් මාව නාවලා කවලා බෙහෙත් දීලා හැමදේම කරන්නේ මගේ මහත්තයා. මම ප්‍රෙග්නන්ට් වෙලා මාස 3ක් යනකම් ડોක්ටර් මට ගොඩාක් පරිස්සම් වෙන්න කියලා කිව්වා. මගේ BP ලෙවල් ගොඩක් වැඩි වුණ නිසා ඒ කාලේ මම මගේ මහගෙදරමයි හිටියේ. මාස 3ක් වෙද්දි මගේ දරුවා නැති වුණා මැඩම්. ඊට පස්සේ දවසක් ගෙදර නැන්දම්මත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. එයා මට දෙතුන් වතාවක් කිව්වා කොල්ලගේ අකමැත්තෙන් තමයි අපි මේ කසාදේ කරේ කියලා. අපි ප්‍රොපෝසල් එකකින් බැන්දත් ඒ අතර කාලේ අපි දෙන්නා අතර සම්බන්ධයක් තිබුණා. මං ඇත්ත දන්න නිසා මං එදා ඒක කියලා අමතක කරලා දැම්මා. ඒත් එන්නම අම්මා හොරෙන් පුතා එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා කියලා මට තේරුණා. අක්කලා ණය වුණාම ඒවා ගෙවන්න බැරි වෙද්දි මහත්තයාට කියලා නැන්දම්මා සල්ලි ඉල්ලන් ඒවා දෙන්න පටන් ගත්තා. නෑනලා සල්ලි නාස්ති කරලා විනෝද වෙද්දි මගේ මහත්තයා රෑ දවල් නැතුව හම්බ කරන්න පටන් ගත්තා. ඒ අතරදිත් නැන්දම්මා මහත්තයා මගෙන් ඈත් කරන්න දවසින් දවස උත්සාහ කරා. හැම තැනදීම මහත්තයා මගේ ළඟින් ඉන්නවා නම් එයා අපි දෙන්නගේ මැදින් ඉන්න පටන් ගත්තා. මං ඒවා මගේ අප්පච්චිට කිව්වත් එයා මට ඉවසන්න කියලා කිව්වා. මගේ අම්මා නැහැ මැඩම්. ඒ නිසා අප්පච්චි බය ඇති කියලා හිතුණා මගේ කසාදේ කැලේ කියලා. මේ අවුරුද්ද අපි දෙන්නගෙම කැමැත්තෙන් අපි අලුත් බිස්නස් එකක් පටන් ගත්තා. ඒත් එදා නෑනට මුලින් කන්න දුන්නට අකමැත්තෙන් හිටියා කියලා මං එක්ක හොඳටම රණ්ඩු වුණා.
එදා නම් මට හොඳටම තරහ ගියා මැඩම්. මමත් එච්චර දවසක් ඉවසන් හිටියේ සම්පූර්ණ තරහම එළියට දාලා මම කෑ ගැහුවා. අම්මා මට කිව්වා මගේ කොල්ලට යක්ෂණියක්ව තමයි මම බැන්දුවේ කියලා. වෙන හොඳ කෙල්ලෙක් එයාට බඳින්න තිබ්බා කියලා. ඒ හැමදේම අහගෙනත් මහත්තයා මගේ පැත්තට එක වචනයක්වත් කිව්වේ නැහැ මැඩම්. එයත් මට වැරදිමයි කිව්වේ. එදා මට කිව්වා ආයෙම අකමැත්තෙන් කසාද බැන්දුවේ. ආයෙමත් කිව්වලු අකමැත්තෙන් තමයි කසාද බැන්දුවේ කියලා. ඒ ආපු දවසේ ඉඳන් මං ඒ ගෙදර ඉන්න කැමති නැහැ මැඩම්. මහත්තයා කොච්චර ආදරය කරන් ආවත් එයා ගැනවත් මට දැන් ආදරයක් දැනෙන්නේ නැහැ. මට දැන් ඕන වෙන ගෙදරකට ගිහින් වෙනම ජීවත් වෙන්න. මැඩම් මම කොහොමද ඒක මහත්තයාට තේරුම් කරන්නේ? මට උපදෙසක් දෙන්න කියලා තමයි ඔබතුමීගෙන් අහලා තියෙන්නේ. හරි. මේ වගේ අවස්ථාවක හසිනී ඔවැනි සිද්ධියක් නිසා ගෙදරින් එළියට යනවා කියලා මහත්තයාව තේරුම් කරවන්න යන එක ඇයට පාඩුයි. හොඳම දේ ඕක චුට්ටක් අමතක වෙන්න දෙන්න. යම් කාලයක් යනකොට ඔය වෙච්ච සිද්ධියේ උණුසුම සමනය වෙලා යම්කිසි සාමාන්‍ය ජීවිතයට ආවට පස්සේ මම දන්නේ එයාත් රැකියාවක් කරනවද බිස්නස් එකක්ද කරන්නේ කියන එක. රැකියාවෙන් ඉවත් වුණා කියලා මහත්ලා තියෙනවා. ඒතකොට අලුත් බිස්නස් එක හින්දා හරි යම්කිසි විදිහකට බිස්නස් එකට ලේසි වෙන හින්දා එළියට යන්න. මොකක් හරි මහත්තයාගේ පැත්තෙන් ඔහුටත් වාසියක් වෙන විදියට යම්කිසි විදිහට බිස්නස් එකත්. ඒ කියන්නේ එතකොට අක්කලට බයින්න අම්මලට බයින්න යන්න එපා. දැන් ඔබ ශාර්ථිකව ශක්තිමත් හිටියොත් තමයි අක්කලාට අම්මලාට බලන්න පුළුවන් වෙන්නේ. අන්නේ තැනින් ඕනේ මේ සිද්ධිය යන්න. මොකද ඔබගේ හස්බන්ඩ්ගේ ආර්ථික මට්ටම බලපානවා ඒ සම්පූර්ණ පවුලට. ඒතර ඒ හැමෝටමත් ඕනේ මේ ඔහු ආර්ථිකව ශක්තිමත් වෙනවා බලන්න. ඒතර ඒක තමයි පොදු සාධකයක් හැටියට මෙතන තියෙන්නේ. ඒ පොදු සාධකයේ පදනම් කරගෙන දැන් අක්කලට සල්ලි දෙන එකට බයින්නෙත් නැතුව අම්මලට සල්ලි දෙන එකට බයින්නේ. දැන් අක්කලට උනත් ඔයාට උදව් කරන්න වෙනවනේ. එතකොට මේ බිස්නස් එක කරගන්න නම් මානසික සහනයක් එක්ක ඕනේනේ. එක්ක අපිට මෙහෙම යම් කිසි දිගට මේ දුර ප්‍රශ්නේ හරි කියලා ඒක මොකක් හරි දාන බිස්නස් එකේ තියෙන තැන එක්ක වෙනම තියෙන එක හොඳයි කියලා හරි. බොහොම සූක්ෂම ලෙස ඔහුගේ ඔළුවට දාන්නට ඕනේ. ඒක එකපාරින් එක රයින් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ විරුද්ධ ඔහුගේ හිත ඇතුලේ ඔබ ඉඩ ගන්න ඉස්සෙල්ලා ඒ ඉඩ ගන්න පුළුවන් ඉන්නේ ඔබ විරුද්ධතාවය නැති කරලා. අක්කට සල්ලි දෙන එකට අම්මට සල්ලි දෙන එකට විරුද්ධ වෙන එක නවත්තන්න. නෑ ඉතින් මොන වුණත් ඔයගේ අක්කනේ බලන්න වෙනවනේ ඉතින්. ඔය කොහොමද අහක බලන් ඉන්න මට තේරෙනවා ඔයාට හිතට අමාරුනේ එතකොට කියලා අම්මනේ අම්මට සල්ලි දෙන්න වෙනවනේ කියලා. එතකොට අපි එහෙනම් බිස්නස් එක හරියට කරමු. හොඳට එකතු වෙලා කරමු කියලා කියන තැනින් තමයි මේ සිද්ධිය ඔහුගේ ඔළුවට දාන්න වෙන්නේ. එහෙම නැතු විරුද්ධ වුණොත් හසිනේ අපි බැහැ කිසිම කෙනෙක් අහගෙන ඉන්නේ නැහැ. අපි විරුද්ධව කතා කරොත් එහෙම. එතකොට අපි එකට යන්න ඕනේ. පාරේ එකට ගිහිල්ලා තමයි පොඩ්ඩක් වෙන පැත්තකට හැරෙන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ මේ බොහොම නිර්මාණශීලීව ටිකක් කල් වේලා අරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔබට හැකියාව ලැබෙයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේදී ස්මාර්ට් ලේඩි කතා බහෙන් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මතක් කරනවා ඔබේ ජීවිතයටත් මේ වගේ එක විදිහේ ප්‍රශ්න එන්නට පුළුවන්. දරුවෝ සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේට එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට මඟ පෙන්වීමක් අවශ්‍ය වුණොත් ජීවිතේ සාර්ථක කරගන්න මේ ඕනම විදිහේ ගැටලුවක් කතා කරන්න පුළුවන්. ස්මාර්ට් ලේඩි කතා බහට ඔබේ ගැටලුව යොමු කරොත් ඉතින් බෙහෙවින්ම ස්තුතියි මුතුමීට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. මතක් කරනවා ප්‍රශ්න එවන්න ඕනේ ස්මාර්ට් ලේඩි පේජ් එකට, ඒ වගේම ගෲප් එකට සහ අපේ WhatsApp අංකයට මේ ඕනම විදිහකට ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියන මතක් කිරීමත් එක්ක ඔබට මානසික සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට සමුගන්නවා.